එඩියුකේෂන් එකෙන් කරන්න ඕනේ මිනිහගේ බ්‍රේන් එක දියුණු කරන එක. නැතුව එක්සෑම් පාස් කරන එක නෙවෙයි. හරිද? ඒ බ්‍රේන් එක දියුණු වෙන නිසා ඒ මනුස්සයා එක්සෑම් පාස් වෙන්න ඕනේ. අපි ඕක නෙවෙයි කරන්නේ. අපි බ්‍රේන් එක දියුණු කරන කැලේ පැත්තක තියලා අරු එක්සෑම් එකට හුරු කරනවා. ඒකයි. නිකන් අර සර්කස් එකේ සතෙක් පුරුදු කරනවා වගේ. ඒකයි. දැන් අර සතෙක් ඌ මෙයා කරලා හීලා කරලා ඌ පුරුදු කරනවා. ඒක උඩ පුළුවන් මොකද්ද? ඒ වැඩේ විතරයි. එතනින් හරි උඩ හිතලා දැක් කරන්න පුළුවන්. ආන් ඒ වගේ සීන් එකක් මෙතන වෙන්නේ. දැන් ඕ ලෙවල් නම් ඕ ලෙවල් වලට පුරුදු කරනවා. ඕ ලෙවල් පුළුවන්. එතනින් යාර බෑ. ඉතින් ඌ ඉවරයි දැන්. ඒ කියන්නේ මෙහෙමයි. ළමයි සමහරවිට පන්තියේ ඉන්න වෙලාවෙත් ඉගෙන ගන්න නැහැ. ඌ ඉන්න වෙන ලෝකෙක. උන්ට ප්‍රෙෂර් බං. උන්ට අමාරුයි බං. උන්ට බලපන් උන් කාස් වලින් බය වෙලා ඉන්නේ. ඒකයි. දැන් සොම්බි වගේ මේ බයලා ටිකක් කරොත් දාගෙන ඉන්නේ. ලොකු ගණක් කැමතෝ නිකන් උන්ට කලන්ත දානවා වගේ හදෙනවා. ඕ අන්න ඒකයි මාත් කියන්නේ. මිනෝප කරන PhD. බද්දන PhD ඒ වගේ. ඒ වගේ කරාම ඌ බං අනිත්‍ය කොහොමද කරන්නේ කියන්නේ? මුන්ට නෑ දැන් මු මේ වැඩේ කරන්න මොන වෙලාවද කියලා හෙන්න දඩ ප්ලෑන් එකක් අහගන්න ඕන නැත්තම් ටයිම් මදි. කොරෝනා වලට කලින් වංකර කොත්තු කාලා දිනවා. වද කොත්තු. හොඳ කොත්තුත් සීන් නැත්තවන්නේ. හරි වද කොත්තු සීන් නැත්තව. අර කොත්තුවත් 250යි මං ඒ දවස්වල. ඔව් මට වද කොත්තු ගුවම මතක් වෙනවා මේ ඇත්තටම මේ මං ඔය මේක මේ කියන්න ඕන වද කොත්තු ගේව මතක් වෙන මට මුතුගල. අයියෝ හරිද? මොකද මුතුගල අයියා බං මේ දැන් ඔහොම හිටියල ඒ කාලේ බං හෙන්න මුස්ලිම් විරෝධී. හරිද? මේ කතාව මේ ඇත්තට මඩන් නෙවෙයි මේ ඇත්තම කතාව කියන්නේ හරිද? ඉස්සර මා මේ එක සැරයක් මුතුගල අයියා මායි පොඩි ඒ කියන්නේ එහෙම තරහකට නෙවෙයි පොඩි අර අපි කමෙන්ට්ස් ඒ දවස්වල මුතුගල මේ සර් ෆේමස් නෑ. මුතුගල සර් ෆේමස් නෑ කවුරුත් දන්නේ නෑ මුතුගල සර්. හරිද? ඒතකොට මං හිතන්නේ O level science තමයි මුතුගල සර් කරේ. ඉතින් මේ දවසක් මේ පෝස්ට් එකක් දාලා තිබ්බා මොකක් හරි. දැන් ඒවා ඩිලීට් කරලා මම හිතන්නේ නැත්තේ. මේ ඉතින් මේ යට ගිය කතාව ඉතින් හරි. ඕකේ ඉතින් මේ දන්නවා මේ අපි දවසක් මේ ඔය නොලිමිට් එකට ප්‍රශ්නයක් ආවනේ ඉස්සර. ඔව්. හරිද? නොලිමිට් එකේ ප්‍රශ්නයක් ආවා. ඕකෙදි මේ මතකයි මට පෝස්ට් එකක් ෂෙයා කරලා තිබ්බා මේ මුතුගල අයියා. හරිද? ඊපස්සේ මම ඉතින් ඒකට කමෙන්ට් එකක් දැම්මා. මෙයාත් මිනිස්සුත් කමෙන්ට් දානවා. තව අය එකතු වෙනවා. ඔහොම දානවා. අර ඒ දවස්වල මතකද දන්නේ නැහැ අර මේ ඔය මේ වඳ කොත්තු වඳ යට ඇඳුම් ඔය දවස්වල තමයි මේ අර එක එක යක්කුත් හිටියා ග්‍රීස් යක්කු හරිද ඔය කාලේ එතකොට කාතල් කාලයක් ඉතින් මේ කොහොම හරි ඉතින් මේ දැන් මං කියන්නේ ඉතින් ඒ වගේ තිබ්බ යුගයක් තිබුණා හැබැයි ඒ කාලේ කොත්තු තිබ්බ මට මතකද රුපියල් 100ට වගේ නේද ඒ කියන්නේ මේ එච්චර ඈතක් නෙමෙයි 2019 2019 තිබ්බ රුපියල් 90 100ට කොහොමද තිබ්බේ බං 180ට තිබ්බේ 180 පයිසා 180 මගේ හිටියා ඔය ගමේ එකේ කියලා ඌයි පායි යනවා හැමදාම මේ සත්‍යසරයක් කරලා රුපියල් 100ක් කරගන්නේ ඌ 100 මන් 100 දාලා පුල් කොත්තුවක් පුල් රයිස් එකක් කාලා එනවා පුල් රයිස් එකක් කාලා ඒක ඇත්තටම මේ කාලේ ඒ කියන්නේ ඒක මචං අර මේ ඔය 2000 මට හිතන්නේ මට මතක විදිහට අර ඔය බෝම්බ සීන් එකට එහෙම එන්න කලින් 19 නේ 19 කලින් එතකොට මේ කියන්නේ කොරෝනා වලට එන්න කලින් බෝම්බෙට කලින් ඔව් බෝම්බෙට කලින් මොකද බෝම්බ වලින් පස්සේ තමයි වෙන්න පුළුවන් හැමදේම උනේ. මොකද මේ එක කොරෝනාවට පස්සේ ආර්ථිකය වැටුණා. ආර්ථිකය වැටලා එහෙම පිළිම ඇත්තටම දැන් ඇත්තටම ළමයිට වෙන්න පුළුවන් කාට වුණත් ඇත්තටම ආතල්ලක ඉන්න පුළුවන් නෑ නේ. ආතල් නෑ බං දැන් නෑ. ඒක නෑ. මේ කියන්නේ ළමයි දිහා බැලුවොත් අපිට ඒක තේරෙනවා. ඒ උන්ගේ අර ආතල් කියන ටික ඔක්කොම නැත්තරම නැතිලා. ඔක්කොම නැතිලා. ඒ කියන්නේ දැන් කොරෝනා කාලේ එන්න කලින් ඇත්තටම ඔය පේපර් ක්ලාස් කියලා එකක් තිබ්බේ නෑනේ. නෑ. ඒක තිබුණා. ඒක මේ විදිහට මේ ක්ලාස් එකක් විතර තිබුණේ නෑ බයි. දවස් 5ම ළමයි පේපර්ස් ලියනවා. යන ක්ලාස් එකේ පේපර් එකක් දුන්නා. පේපර් එකක් දුන්නා. එච්චරයි ඒක සමහරට ක්ලාස් එක දවසේම පැයකට කලින් ක්ලාස් එක ඉවර වෙලා පැයකට පස්සේ සති 3ක් විතර ගලා 4 වෙනි සතියේ ක්ලාස් එකේ තියෙන පේපර් එක. ඔව් දැන් ළමයිට වෙලා තියෙන්නේ. කියන්නේ මේක උනේ මෙහෙමයි. එක්කෙනෙක් පටන් ගන්නවා සතියේ පේපර් එකක් කරන්න. ඔව්. ඒ අනිත් එක්කෙනා කරනවා දෙකක් කරනවා. මම අම්බ එකක් නම් මම දෙකක් කරනවා. හරිද? ඊට පස්සේ තව එකෙක් කරනවා අනේ උඹ දෙකක් කරනවානේ මම ඔන්ලයින් උත් කරනවා මම ෆ්‍රී සෙමිනාර් කරනවා මම නයිට් සෙමිනාර් කරනවා මම ඔව් ඒක තව එකක් දාලා ඌ මොර්නින් එකයි ඉවිනින් එකයි දානවා තව එක දාලා ටී බ්‍රේක් එකට ඔව් ටී එකයි ඊට මේක දානවා තව ටැග් ලයින් උත් දානවා වැඩියම වැඩ කරන පන්ති අපේ වැඩබිම අපේ වැඩ කොට ඔව් ඇත්තටම මේ මෙහෙමයි ඉතින් මේක කොහොම කරත් සරල දේ මෙච්චරයි ඒ කියන්නේ ගෙදර ඉඳන් වැඩ කරනවා නම් මෙච්චර නටන්න දෙයක් නැහැ. අපි මං ඕලේ ක්ලාස් කීයට ගියාද? මං ගියා අර මේ එකකට ගියා. හරිද? ඒ ගියත් අර මේ
එකම දවසේ තමයි ඔක්කොම ටික තියෙනවා මල්ලාට. මං ගියේ සයන්ස් වලට විතරයි. මට සයන්ස් විතරයි බැරි. මම සයන්ස් කියලා මැත්ස් කියලා. මට තේරෙන්නේම නැහැ. ඒ හින්දා මං ගියා. මේ එකකින් කොට දාගත්තා අනිත් ඒවා එක්කලා ගියේ නැහැ. අතන මැත්ස් සයන්ස් මැත්ස් මම දෙකටම ගියා. හරිද? මැත්ස් හැබැයි මෙහෙමයි දැන් ඒකෙදී අපේ අම්මලා ඉතින් ඔය දාන එකනේ. හැබැයි මම මැත්ස් පන්තියට යනකොට මම මේ අපේ සර් කරන්නේ බං අර පොතේ තියෙන මුල් ටික අරගෙන හදලා ඕකේ අභ්‍යාස සෙට් එකක් දිනවනේ. අභ්‍යාස කරපන් කියන අභ්‍යාස ටික කරනවා. ඉතින් මං ගෙදරින් ඔය අභ්‍යාස ටික කරන් යද්දි ඉස්සර මේ දැන් ඕක මං කරන් යද්දි මම කියන්නේ මහාමයි හිටියා ළමෙක්. හරිද? මම නම කියන්න ඕනේ නැහැ. හරිද? මහාමයි කියලා ළමෙක් හිටියා. දැන් මාත් දැන් කරගෙන යනවා. එයත් කරගෙන යනවා. දැන් මම ගණන් ටික හදන් යද්දි එයත් හදන් යනවා. හරිද? ඒ කියන්නේ අර ඒ වගේ පට්ට ආදර යුගයක් තිබ්බේ. කියන්නේ ඒ කාලේ එහෙම අර නයිට් සෙමිනා හරිද පේපර් ක්ලාස් හරිද එහෙම ඔන්ලයින් කියලා ඇති මොකකුත් නැහැ ෆෝන් එකකුත් නැහැ ෆෝන් එකකුත් නැහැ ඔන්ලයින් කියන්නේ ගෙදර ගියා නම් අපි අපේ මොනවද අපිට තියෙනවා හවස ගියපුවාම ටිකක් කාටුන් ටිකක් තියෙනවා බලන්න ක්‍රිකට් අතක් ගහන්න අපේ ඉන්නවා ගමේ සෙට් එකක් හරිද අයිසෝඩ් හරි කරනවා ඔව් ඒක හරි කරනවා පොය නැත්තම් අපේ පවුල ටිකක් හරි එකතු වෙලා වටයක් හරි හදාගෙන තියාගෙන දැන් ළමයි වෙලා තියෙන්නේ ගෙදර යන්න ඕනේ නැහැ මෙතනින් එළියට බහපු ගමන් මොකද කරන්නේ ෆෝන් එක ගන්නවා මෙහෙම යනවා ඒ කියන්නේ ඒක ඇතුලේ තමයි hina වෙන්නේ ඒක ඇතුලේ තමයි ඒ කියන්නේ අර කොරෝනා වලින් පස්සේ අපි මේ කියන සිටුේෂන් එක වෙනස් වෙච්ච විදිය මේකේ අවුල තියෙන්නේ අර එයාලගේ තියෙන අර ක්‍රියේටිවිටි කියන එක එකයි අර ලයිෆ් බැලන්සින් කියන එකයි නෑ අන්න හරි ලයිෆ් බැලන්සින් ඇත්තටම නෑ ඒ කියන්නේ ගිය අවුරුදු වල සීද විනාසා ගැනීම එහෙම ගත්තාම සෑහෙන වැඩි වෙලා තියෙනවා බංගඩ උන්ට දරා ගන්න ડિප්‍රෙෂන් වැඩි ඔව් බනින්නවත් බෑ ඒ කියන්නේ අර ළමයිත් එක ගැටිලා නෑ එහෙම ප්‍රශ්නත් එක්ක මේ අර ඒ කියන්නේ දරා ගැනීම හැකියාව එහෙම පට්ට බිඳුවයි මේ සමහර උන් ඉන්න උන්ට ඒ කියන්නේ ආදරයක් ගන්නෙම තේරෙන්නේ නැහැ hina වෙන්න තේරෙන්නේ සෙට් වෙන්න නැතලම සමහර උන් hina වෙන්න දන්නේ නැහැ ඔව් ඒක හරි ජෝක් එකක් කරාට hina වෙන්න දන්නේ hina වෙන්න දන්නේ එහෙම ළමයිත් ඉන්නවා ඒ කියන්නේ අර ඒ ගන්න මේ සමහර අපි කියන්න ඕන ජෝක් එකක් කියලා අපිට කියන්න ඕන ජෝක් එකක් කියලා ඔව් මේ ඒවත් තියෙනවා විනෝදයක් ගන්න දන්නේ නැති ළමයි ට්‍රිප් එකක් යමු කියලා ආතල්ලයක් ගන්න දන්නේ නැහැ මේ එහෙම ඉන්න ඉස්සර ට්‍රිප් යන්නේ අනිත් එක ඒ කාලේ තිබ්බම කාටුන්වත් පට්ටම දැන් ඉතින් කාටුනුත් දාලා තියෙනවා ටෙක්නොලොජි කාටුන් එකේ තියෙන ටෙක්නොලොජි ඒ කාලේ තිබ්බ කාටුන් මොනවද අපි බැලුවේ ස්කුබිඩු දැන් දැමුත් තියෙන සමහර ඒවා. ඒ කියන්නේ ඒකේ උනාට ඒ කාලේ අර ආපු ගමන් තිබ්බ සූරපප්පා ආයෙ මොනවද ඉස්සර කාලේ තිබුණා. ඒ කියන්නේ දැන් යන්නේ නැති ගොඩක් තියෙනවා ඉස්සර. මම හයිලෑන්ඩ් කියලා තිබ්බා. රූප වහිනි ගත්තා. මුලින්ම කාලේ නෑ මුලින්ම කාලේ. ඥාන කතා මල්ලි. ඒවා අර ඉගෙන වෙනම වයිබ් එක වෙනම වයිබ් එකක්. ඒක ඇත්තටම තමයින්වත් හොඳයි අර. ඒක හරි ඒක හරි. ඒ කියන්නේ හද ඒකේ මේ ක්‍රියේටිවිටි එහෙම හදන විදිහ හරි. හදන විදිහ තිබුණා. ඒවත් එක්කම මේ ආත ලයිෆ් එක දැන් මුන් නම් එහෙම අර අපේ කාලේ වගේ නෑ නේද? කණ්ඩේම යනවා ඒ සීන් දැන් නෑ ඔව් ඒවා දැන් ඒක 아무තු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දැන්. දැන් ඉස්සර අපි කොල්ල සෙට් එකේ නෑ අනිත් එක මේකත් හිතමු දැන් මේ දැන් ඔන්ලයින් ක්ලාස් එක හැදුනාට පස්සේ දැන් අර ළමයි අර ෆිසිකලි ගැටෙන එකත් අඩුයිනේ දැන්. ඒ කියන්නේ මූව් වෙන්නේ නෑ දැන් කට්ටියත් එක්ක. මුන්ගේ එන ආදරයක් තියෙනවා හරිද? ඕක අපිට තේරෙන්නේ නැති දෙයක් හරිද මේ? ඒ කියන්නේ දැන් අපේ කාලේ අපි අර කොල්ල සෙට් එකක් එහෙම එකදලා සල්ලි කීයක් හරි දාලා කණ්ඩර එහෙම සීන් නැහැ. මුන් නෑ දැන් මුන් කවුරු හරි කෙල්ලෙක්ට කියනවා මේ ඔය ඩේ අවුට් යනවා වගේ සීන් නෑ. කෙල්ලෙක්ට එහෙම වැඩි අඳුරන්නේත් නෑ. අපි ඩේ අවුට් එකක් යමුද කියලා කතා කරලා ගිහලා කාලා කොහෙද නැදිලා කාලා දවස් ගත කරලා එනවා. එච්චරයි. හරි. ඒ වගේ තමයි දැන් යන්නේ. ඔව්. එහෙනම් අපි එහෙම අපි ඉස්සර බය නැති ඉරාට කෙල්ලොන්ට එහෙම ඩේ අවුට් යන කතා කරොත් කුටි කන්නවා. කුටි කන්නවා. කෙවල් වල කුටි කන්නවා. දැන් අර එහෙම අමුතු කල්චර් එකක් තියෙනවා. තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් අර ඊසි වෙලා තියෙනනේ. දැන් ගෑල්ලම එහෙම ගොඩක් කරේ. ඉස්සර කාලේ ගෑල්ලම කියන්නේ නම්බර්ස් එහෙම නැහැ නේද? දැන් ෆෝන් එකත් එක තමයි ඔක්කොම ගොඩක් මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඉස්සර කොහොමද නම්බර් එක කොහොමත්ම නැහැ. හම්බුනත් හම්බෙන්නේ නැත් උන් ගන්නෙත් නැහැ. ගන්නෙත් නැහැ. ක්ලාස් හම්බුනත් ක්ලාස් එක්කම තමයි හම්බෙන්නේ. ක්ලාස් එක වෙනවා. ඒකට නෝට් එකක් ඉල්ල ගන්නවා. නෝට් එකක් ඉල්ල මොකක්ද නම්බර් එක එනවාද පොත දෙන්න. පොත දෙන්න. ඒ වගේ අර ඒ වගේ කාලයක් තමයි තිබුණේ. අමුත් නම්බරේ ඕවා කොහොම කතා කරන්නෙත් නැහැ. ෆෝන් එකකුත් නැහැ. ෆෝන් එකකුත් නැහැ. ගෙවල් වලින් කෝපරේෂන් බලාසනසෙමි සීන් එකේ තමයි හිටියේ. ඇත්තටම ඒ ඇත්තටම එහෙම තිබුණ නිසා මං හිතනවා මෙහෙම දෙයක්. එහෙම තිබුණ නිසා අපිට අර ආතල් ලෝකේ තිබුණා. අපි බැලන්ස් නේ. ඒ කියන්නේ අපිට පොඩි බැලන්ස් ගතියක් තියෙනවා. ඇත්තටම අපිටත් එහා කට්ටිය තව බැලන්ස් ගතිය වැඩිද මන්ද හිතෙනවා. වැඩි නේද? ඒ කියන්නේ 90 මුල් ගණන් වල මුල් ගණන් වල. ඒ කියන්නේ
නෑ අනිත් එක අපි මේ ගත්තා. අර මේ මම නම් ඉදන්නේ ලයිෆ් එක හරියටම එන්ජොයි කරනවා කියන්නේ මේ හැමතිස්සෙම අර කට්ටියත් එක්ක එකතු වෙලා මොන හරි දේවල් කරන තැන හරිද ඔව්. ඒ වගේ දැන් ගෙදර කට්ටියත් එක්ක වුණත් දැන් ඉන්න ජෙනරේෂන් එකේ එකතු ගොඩක් අඩුයි. අපිට ගොඩක් ඔය මේ වලි හිම තිබ්බේ නෑ අපේ කාලේ එච්චරම. ඔව් අපිට කලින් එහෙම ඔව් සෑහෙන වලිම තමයි. වලිම තමයි. හරිද? ස්කෝල් එකේ වලියක් තියෙනවා. ඒවා ටිකක් තියෙනවා නේද ඇඟවල වල ඉන්නේ. තියෙනවා. දැක්කම මේ මිනිස්සු දැක්කම ටිකක් තේරෙනවා. ඒගොල්ලෝ ඉන්න ඉඳලම තියන්නේ 91 92. දැන් අපේ සමන් වලිම තමයි. ඔව්, පොඩි කේස් එකක් ඇති වලිම තමයි. මේ කොහෙද වලියක් එතන ඉන්න හොර ඉන්නවා. හොර ඉන්න. හරි මේ ඉතින් ඕක තමයි ඉතින් කතාව ඉතින් මේ ඉතින් අපි කතා කරන්න ගත්තේ මේ පේපර් ක්ලාස් එකේ සීන් එක. මේ ළමයිට පේපර් එකක් ලියන එක ගැන පොඩ්ඩක් මේ කතාවෙන් පේපර් එක ලියන එක වඩා හොඳද නරකද කියනවට වඩා අපි පළවෙනි කතා කරන්න ඕනේ පේපර් එක ලියන ටයිම් එක. ළමයෙක්ගේ කාලය කොහොමද හරියට කළමනාකරණය වෙනවද? ඒ කියන්නේ පේපර් එක ලියන වෙලාවෙ නෙමෙයි. පේපර් එකක් ලියලා ඒ ළමයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක හදාගන්න එක. ඒ කියන්නේ ළමයා පේපර් එකක් ලියන්න ඕන ළමයාට පේපර් එකක් ඕනේ වෙනවා. ඔව්. එහෙනම් ඌට කිසිම පේපර් එකක් ඕනෙත් නෑ. අපි මේ විදමුකෝ දැන් මේ විද්‍යාව යනවා 2027 ඌ ළමයි කියන්නේ. ඔව්. දැන් ඌ ක්ලාස් එකට ආවිලා මාස දෙකක් විතර. හරි ඌට පේපර් එකක් දීලා ඌ මොනව කරන්නද? ඔව්. ඌට ඇත්තටම දැන් මේ වෙලාවේ ඌට පේපර් එකක් ඕනේ නෑනේ. ඒකෝට බලෙන් ඌට පේපර් එකක් දුන්නා කියලා ඌ ඔක කරගන්නේ නෑ. ඔව් ඒක හරි. හරි දැන් සාමාන්‍ය රිවිෂන් ළමයෙක් කෙනෙකුට ඌට දැන් එකපාරක් කියලා ඌ කියලා වෙලා ඌට ඌ බය වෙලා නින්නේ. ඒතකොට ඌ කොහොමද ඌ පේපර් එකක් හොයනවා. ඔව්. ඌ පේපර් එකක් හොයනවා. ඌ දන්නවා දැන් ලිව්වේ නැත්තම් වැඩේ කියලා වෙනවා කියලා. අර ඒ වගේ කියන්නේ මේ අවුරුදු එක්සෑම් දින ළමයින් වගේ ඒ කියන්නේ ඌමනාවක් නැති ළමයිට ඌමනාවක් හදලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒක හදලා ඒක ඔළුවට දාලා තියෙන්නේ නිකන් මේක නැති වුනහම කියලා වෙනවා වගේ සීන් එක. ඒතකොට හැම එකම කරනවා ඒක. ඒකෙන් වෙන්නේ අර අරුන්ගේ බැලන්ස් ඔව් මම දැක්ක මේ සම්පූර්ණ නැති වෙනවා. පේපර් ක්ලාස් එක මේ පේපර්ස් වගේ එක ඒ ළමයාට ලකුණු තියලා තියෙන 25 ඊට පස්සේ 28 ඊට පස්සේ ඔහොම 20 ඔහොම ගණන්ම තමයි තිබිලා තියෙන්නේ. පස්සේ ඒ සර්ගෙන් ගැලවිලා මගේ ගාවට ආවා. හරිද 20 ලකුණු තිබිලා තියෙන්නේ 25 28 32 ඔහොම තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මගෙන් කිව්වා මේ සර් මෙහෙමයි මම මේ සර්ගේ පන්තියට යනවා. මම ඒ සර්ගේ පේපර් එකටත් ගියා. මට සර් කවදාවත් ලකුණු වැඩි වෙන්නේ නැහැ කියලා. මං ගියා පුතේ ඔයා මගේ කොහේ පන්ති ගියාද? ඔයා දිගටම පේපර් ක්ලාස් යන්නකෝ. හරිද? ඔයා දිගටම පේපර් ක්ලාස් ගිහපුවාම ඔයාට ওই ලකුණ ඔය විදිහටම තියෙනවා. ඕක වෙනස් වෙන්නේ නැහැ. ඔයා එලිම එක්සයිල් වලට ගිහිල්ලත් ඕකම තමයි ෆේල් වෙනවා. හරිද? ඒකනේ සරල දේ. ඒ කියන්නේ එයා ඒක ඉම්ප්‍රූව් කරගන්න අනිවාර්යෙන් කළ යුතු දේ තමයි. ඌ ඉගෙන ගන්න. ඔව් ඌ ඉගෙන ගන්න ඕන. ඌ තියරි එක පේපර් එක ලියුවා. තව පේපර් එක කියන්නේ Taman තියරි එක ඉගෙන ගන්න නැතුව ඒ කියන්නේ මෙහෙමයි. ළමයි සමහරවිට පන්තියේ ඉන්න වෙලාවෙත් ඉගෙන ගන්න නැහැ. ඌ ඉන්න වෙන ලෝකෙක. උන්ට ප්‍රෙෂර් බං. උන්ට අමාරුයි බං. උන්ට බලපන් උන් ක්ලාස් වලින් බය වෙලා ඉන්නේ. ඒක හරි. දැන් සොම්බිය වගේ බය වෙලා දෙකක් තුනක් දාගෙන ඉන්නේ. ලොකු ගණක් කැමතෝ නිකන් උන්ට කලන්ත දානවා වගේ හිතෙනවා. අර උන් බය වෙලා ඉන්නේ. පාස් පේපර්ස් පොතක් සමහරවිට දැකලවත් නැහැ. එතන අපි වගේ අපි ක්ලාස් ආව අපි වැඩ කරපු එක හරි. හැබැයි එතනින් හර අපි ආතල්ලේ හිටියානේ. ඔව් ඒක හරි. හරි ඉතින් ගෙදර යනකොට මේ බය වෙලා එහෙම හිටියේ නෑ. අපි ඒ කියන්නේ අපි ඇත්තටම අර ලයිෆ් එක එන්ජොයි කරන ගමන් තමයි ගොඩක් වෙලාට ඉගෙන ගත්තේ. එහෙම තමයි කරන්නේ. ඒ කියන්නේ අපිට හවස රෑ ගිහිල්ලා අපි කොහොමත් අපිට දැන් අපි වැඩ කරනවා. ඔන්ලයින් ක්ලාස් මුකුත් ඔන්ලයින් රෑ මුකුත් අපිට වද දෙන්න කවුරුත් නෑ. දෙකෙන් පස්සේ ක්ලාස් ටික ඉවරයි. ඉවරයි. දෙකෙන් පස්සේ ඉවරයි පන්තිය. හරි. හතර වෙද්දි ගෙදර. හතර වෙද්දි ගෙදර ගියා අපි පොඩක් නාලා කාලා සිල්ලම් කරලා ඊට පස්සේ හවස ඉතින් කොහොමත් අපි ආයෙ වෙනමද අපි ගෙදර අපි වැඩ කරනවා. ඉතින් ඒක තමයි වෙන්නත් ඕන. එහෙම කරොත් ඒ කියන්නේ මම ඔයා පේපර් ක්ලාස් කරලා තියෙනවද? මම නම් පේපර් ක්ලාස් පේපර් ක්ලාස් කියලා කරන්නේ ඉතින් ඔය මේ අන්තිම අවුරුද්ද කරා. මාත් පේපර් ක්ලාස් එකක් මම පේපර් ක්ලාස් එකක් කියලා අර සර් දුන්න පේපර් එක ගැන. ඒ සර් පේපර් එකක් දෙනවා. දෙනවනේ අන්තිම ඒ පේපර් එක අපි ලියනවා. ලියනවා. නමුත් පේපර් ක්ලාස් කියලා ක්ලාස් එකක් හදාගෙන එහෙම එකක් කරලා නැහැ. නමුත් දැන් අපිට ඩිස්කෂන් කියලා හැම තිබිලා දැන් මේක දෙකටද කැඩලා තියෙන්නේ. දැන් මේක තියෙනවා වෙනම එකක් පේපර් ක්ලාස්. ඔව්. ඒ වෙනම ක්ලාස් එකක්. ඒක මට අත්දැකීම තියෙනවා. දැන් මගෙන් අහනවා මං ඔය මොන ක්ලාස් එකකට දෙන්නේ? සර් මට පේපර් ක්ලාස් එකක් ඕන. ඊට මං ගියා මගේ රිවිෂන් එක තියෙනවා. නෑ සර් මට රිවිෂන් එක නෙමෙයි ඕනේ. පේපර්ස් විතරයි ඕනේ. මෙහෙමයි. ඔව් දැන් සාමාන්‍යයෙන් Taman ඒක ඉම්ප්‍රූව් කරලා Taman සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වෙන ඒලා මේකට නම් ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. පැහැදිලිද? ෆස්ට් ෂයි එකෙත් අවසාන මොහොතේ ඉන්න ළමයට ප්‍රශ්නයක් නෑ කියමුකෝ. මේක මේ බුල ඉදන්නට මං කියන්නේ ආපු ගමන් පේපර් ක්ලාස් ආපු ගමන් පේපර් ක්ලාස් කරනවා කියන්නේ. වන්දනවල මොනවද බං පේපර්ස් ඒක තමයි කියන්නේ අර පාස් පේපර්ස් ටිකම කරත් ඇතිනේ. ඕක තුන් හතර මොනවද මං කරන්නේ. ඒක නා ප්‍රශ්නේ හරිද? ඒ කියන්නේ ඊට මං
මිනුම් උපකරණ කියන එක බං අර එන්න ලොකු එකක් කරනවා. කරනවා ඔව් දැන් අපි ඒ කාලේ මිනුම් උපකරණ අපි දෙලිම ඒ කියන්නේ සරල තියරි එක දන්නෙත් නෑ ඒකේ සංකීර්ණතාවය උපරිම කරනවා මිනුම් උපකරණ කියන එක එහෙම මිනුම් උපකරණේ අපි දුන්නේ නිකන් PhD එකක් වගේ ඔව් හරිද ඒ ඔව් අන්න ඒකමත් කියන මිනුම් උපකරණ PhD PhD බද්දන PhD ඒ වගේ ඒ වගේ කරාම ඌ බං අනිත් ඒවා කොහොමද කරන්නේ කියන්නේ ඒක හරි එහෙනම් මෙහෙමයි ඔයාලගේ ෆන් ඔයාලා මේ ඔය කාලේ එන්නේ නෑ ආයි ඉතින් ඔය කියන අවුරුදු කීයද 16 17 කරන්න ගියාම ඔය ආදල් එක කවදාවත් එන්නේ නෑ ඒ හින්දා ඔයාලට ඔයාලගේ ලයිෆ් එකම එපා වෙනවා ඊට වඩා ඒ කියන්නේ අපි ඉගෙන ගන්න අපි උගන්වන ගුරුවරු විදිහට අපි දැනගන්න ඕන මේ ඉන්න ළමෙක් මේ සරල දේවල් එහෙම ලොකු සංකීර්ණ කරගන්නත් එපා හරිද ඕගොල්ලෝ මෙහෙම ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඔයාලගේ ඔළුව හැදෙන්නෙත් නෑ හරිද ළමෙක් ක්‍රියාශීලී නැත්තම් ඔළුව හැදෙයිද ඔව් හරිද ඒ කියන්නේ ළමයා එක්සර්සයිසස් ටිකක් කරන්නේ නැත්තම් ඒ ළමයා එක්සර්සයිසස් කියන්නේ අපි තුන් ශ්‍රී කරන්නේ නැහැ කියලා ළමයට ඒක තියෙන්න බෑ ඒක ඕනේ ඒක ඕනේ ඒකනේ පාසලේදී ක්‍රීඩා උත්සවයක් තියෙන නිකන් නෙමෙයි ඒකත් එක්ක තමයි උගේ බ්‍රේන් එක දියුණු වෙන්නේ ඒ හින්දා ස්කිල්ස් කියන එක හැදෙන්නේ අපි හැමදෙස්සම එක්සෑම් එක ළමයෙක් ඉන්නවා විතරක්ම නෙවෙයිනේ ඒක තේරුම් ගන්න අනික මම හිතන්නේ එක්සෑම් එක පාස් වුණා කියලා එහෙම ලොකු දෙයක් කරන්න බෑ ඔව් අනිවාර්යයෙන් එහෙම අර කලින් කිව්ව කතාව තාම තමයි ඒ කියන්නේ ඔයාලා එක්සෑම් පාස් වුණා කියලා දැන් කැම්පස් ගියත් එහෙම තමයි දැන් අපි දැන් ડોක්ටර් කෙනෙක් වුණත් නෝමල් ડોක්ටර් කෙනෙකුයි කන්සල්ටන්ට් අතරයි වෙනසක් තියෙනවා ඒ වෙනස හැදෙන්නේ ස්කිල් එකේ ඔව් කන්සල්ටන්ට් වෙන්න බෑ සාමාන්‍ය නෝමල් ඒ කියන්නේ এডুকেෂන් එක තිබ්බට ඒකේ උඩටම යන්න අනිවාර්යෙන් වැදගත්ම දේ ස්කිල් එක ඒක ඩෙවලොප් කරන්න ඕන කාලේ තමයි ওই කාලේ දැන් ඕක කියද්දි හිතන්න පුළුවන් මෙහෙම දැන් ඉගෙන PhD වගේ ගියාම හරිනේ ඔව් එමේ වගේ කතාවක් කියන්න පුළුවන් හැබැයි ඉතින් බම් මේ දැන් ඉංජිනේරින්ග් වලින් පස්සේ එතනින් යන්න බෑනේ PhD යන්න බෑනේ PhD සබ්ජෙක්ට් නෙවෙයි ඔව් ස්කිල් එකනේ තියෙන්නේ දැන් හිතන්නකෝ සයන්ස් ෆැකල්ටි ගියත් රිසර්ච් කෙනෙක්ට තියෙන්නේ එතනින් හරි ස්කිල් එක ඒ කියන්නේ දැන් ඔයාලා ඉංජිනේරින්ග් අවුට් වෙනවා අවුලන්න සබ්ජෙක්ට් එක දෙනවා එක්සෑම් ටික දෙනවා අකර කරගන්න මෙඩිසිනුත් එහෙමයි ඔව් එතනින් එහාට දැන් මෙඩිසින් වලත් මචං දැන් අපි ඔව් රිසර්ච් උත් තියෙනවා දැන් අපි මෙඩිසින් වල බෙහෙත් දෙනවා කියලා බෙහෙත් දුන්නා උනත් තමන්ට පුළුවන් වෙන්න ඕන කෙනෙක් ආපුවා දැන් හිතන්න ඔයා කරන්නේ කවදා හරි දානවා PP එක ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන සබ්ජෙක්ට් එකෙන් බෑනේ බෑනේ ඔයාට දැනුම තිබ්බා විතරක් බෑ මිනිස්සෙගේ මූණ බලලා කතා කරන්න පුළුවන් ඉංජිනේරින්ග් ගියාත් මේ ඉගෙන ගත්ත දැනුමෙන් ගිහිල්ලා බිල්ඩින් හදන්න බෑ සමාජයෙන් අවබෝධයක් තියෙනවා ඒක තනිකර මැනේජ්මන්ට් එක ඔළුවෙන් ගහන්න නැත්නම් අර ජොබ් කියන එක. ඒතර ඒකට අපිට අර මේ නැත්තම් ඉතින් මිනිස්සු අපේ අල්ලේ තියාන මෙහෙම නඩ එඩියුකේෂන් එකෙන් කරන්න ඕනේ මිනිහගේ බ්‍රේන් එක දියුණු කරන එක. නැතුව එක්සෑම් පාස් කරන එක නෙවෙයි. හරිද? ඒ බ්‍රේන් එක දියුණු වෙන නිසා ඒ මනුස්සයා එක්සෑම් පාස් වෙන්න ඕනේ. අපි ඕක නෙවෙයිනේ කරන්නේ. අපි බ්‍රේන් එක දියුණු කරන කෑල්ල පැත්තක තියලා අරු එක්සෑම් එකට හුරු කරනවා. ඒකයි. නිකන් අර සර්කස් එකේ සතෙක් පුරුදු කරනවා වගේ. ඒකයි. දැන් අර සතෙක් ඌ මෙයා කරලා හීලා කරලා ඌ පුරුදු කරනවා. ඒක උඩ පුළුවන් මොකද්ද? ඒ වැඩේ විතරයිද? එතනින් හරියට උඩ හිතලා දෙයක් කරන්න පුළුවන්. ආන් ඒ වගේ සීන් එකක් මෙතන වෙන්නේ. දැන් ඕලෙවල් නම් ඕලෙවල් වලට පුරුදු කරනවා. ඕලෙවල් පුළුවන්. එතනින් හරියට බෑ. ඉතින් ඌ ඉවරයි දැන්. පොයින්ට් එක. ඔය පොයින්ට්. ඔව්. ඒ නිසා අපි කියන්නේ මේ ආතල්ල කියනවා. ඔව් දෙමාපියන් වැදගත් මේ කතාව. ඔව්. දෙමාපියෝ තමයි ඒක පස්සේ පන්නන්නේ. මෙහෙමයි මේ උගන්වන මේකම මෙහෙමයි ඉගෙන ගන්නයි කියන තැන අර වගේ දේවල් තියෙනවා. ඒවත් හදාගෙන තමයි යන්න ඕන. ඇත්තටම ඉන්නවා 2027 බයෝ පේපර් ක්ලාස් යනවනේ. අර ටික ගෙදරදී කරන්න පුළුවන් ප්‍රශ්න ටිකනේ ටයිම් තියලා. ඒක Taman එක ඉම්ප්‍රූව් කර හිතන්න ඕකේ පේපර් එක කරද්දී ස්ට්‍රෙස් වෙන වෙලාවක් එනවා. පේපර් එක කරන්න යන්න ඕන ටයිම් එකක් තියෙනවා. ඔව්. පේපර් එක ඊට පස්සේ ළමයා යෝග බල්ලා මේ කියන්නේ සමහරලාට ඔය පේපර් එක ලියන්න එන්නේ සමහරට කොහෙද මේ ගිනි ගත්තේදී. එහෙයිලා. හරිද? එතනම යනවා පැය දෙකක් විතර. මහන්සිය ගමන් මහන්සිය. ඒකත් හරි. ඒක කමන්නේ කියමු. ඩිස්කෂන් එකකුත් දාන්න ඕනේ බං. තව පැය 10 විතර. 10 ඕක බලන්නේ නැහැ නේද කොහොමද? හරිද? ඒකනේ බං. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩිපුරම. ඒ කියන්නේ ඕක කොහොමද බලන්න වෙලාවකුත් නැහැ. හරිද? බලන්න වෙලාවක් නැහැ. බලන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මේ බැලුවත් Taman එක ඉම්ප්‍රූව් කරගන්න නැතුව ඒක තේරුමක් ඊට පස්සේ මුන් කරන්නේ මුන් අර ආස සබ්ජෙක්ට් එක ටික ඔක්කොම කරනවා අනිත් එක අතාරිනවා. ඒ ටයිම් මැනේජ්මන්ට් ටයිම් බැලන්ස් කරගන්න බෑනේ. ටයිම් බැලන්ස් කරගන්න බැරි හින්දා ආසෙක ඉතින් කරන්න ආසයි. ඒ හින්දා ඒකම කර කර යන උගේ සතිය ඉවර වෙනවා. ඊට ඊළඟ සතියත් ඒකම ඊළඟ සතියත් ඒකම ඊළඟ සතියත් ඒකම. ඒතර එක සබ්ජෙක්ට් එක පොලිස් වෙනවා අනිත් දෙකම. ඒක හරි. ඔයකත් එක ඉගෙන ළමයින්ට මාරු විදිහට දැන් ප්ලෑන් කරන්න වෙලා තියෙන්නේ. දැන් අපිට අවුලන්නේ ක්ලාස් තුන දවස් තුනේ ගියා. ඉතුරු ටික අපිට ඕන තරම් වෙලා තියෙන වැඩ ටික කරගන්න. හරි.